සුබ දවසක්. මම මෙහෙම ඔබෙන් ඇසුවොත් ඒ ඔබට අතිශය පිළිකුල් සහගතයි. ඒ නිසා මා අසන්නේ එවන් පැනයක්. මොකද මේ වගේ අප්‍රසන්න පිළිකුල් සහගත තිරිසන් ක්‍රියාවන් කිසිසේත්ම අප අපේක්ෂා කරන්නක් නොවේ. කිසිම තැනක ලෝකේ සිදු නොවිය යුතු දේවල් මේවා. නමුත් අපේ රටේ මේ ධර්මදීපේ මේ වගේ දේවල් වෙනවා. ඒවා බොහොම රහසින් වෙනවා. ඒ වගේම යම් අවස්ථාවල ඒවා කරලියට එනවා. ඔබ දකින්න ඇති දැන් මාස 7කට 8කට වගේ කලින් පමුණුගම ප්‍රදේශයේ දියණියක් ප්‍රකාශ කර සිටියා තාත්තා ඒ දියණියව කෙලසනවා. බැරිම තැන ඇය තරුණයෙක් සමග යනවා. සැඟව ජීවත් වෙනවා. තාත්තා කොයි වෙලේ හරි මරයි කියලා පොලිසියත් ඒ තාත්තට සහාය පළ කෙරුවලු, සහාය ලබා දුන්නලු මේ දියණියව මේ විදිහට කෙලෙසමින් ජීවත් වෙන්න. ඒ සිදුවීම මාස 7කට 8කට වගේ පෙර මගේ මතකයේ විදිහට සිදු වුණේ. නමුත් දැන් අපිට ඊයේ අසන්නට ලැබෙනවා මෙන්න මේ ප්‍රවෘත්තිය. සිය පියා විසින් දියණියන් දෙදෙනාව වසර ගණනාවක් පුරාවට ලිංගික අපයෝජනයට ලක් කරමින් ජීවත් වෙනවා බිය ගන්වාගෙන. අපි මේ ප්‍රවෘත්තිය බලමු කෙසේද සිදු වී තිබෙන්නේ යන්න. බලන්න වසර ගණනාවක් තිස්සේ දියණියන් දෙන්නාට අතවර කළ පියෙක් ඌව පරණගම අඹගස්දොව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 54ක විශ්‍රාමික ආබාධ යුද හමුදා සෙබළෙකු සිය දියණියන් දෙදෙනාට වසර ගණනාවක් තිස්සේ ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව මත අඹගස්දොව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අපයෝජනයට ලක්ව ඇත්තේ වර්තමානයේ වයස අවුරුදු 23 සහ 29 යන වයස්වල පසුවන ඔහුගේම දියණියන් දෙදෙනාය. වයස අවුරුදු 23යි 29යි. පොඩි ළමයි නෙමෙයි මේ. බලමු තව ඉස්සරහට. පියාගෙන් සිදුවන මෙම අතවර තවදුරටත් දරාගත නොහැකි වූ දියණියන් දෙදෙනා විසින්ම අඹගස්දොව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් අබේසේකර මහතා වෙත සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙර මාතලේ කයිකාවල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පවුල 2019 වසරේදී අඹගස්දොව ප්‍රදේශයට පැමිණ තිබේ. පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ 23 හැවිරිදි බාල දියණිය 2015 වසරේදී එනම් ඇය මල්වර වී සති කිහිපයකට පසු සැකකාර පියාගේ දූෂණයට පළමුවරට ලක්ව ඇති බවයි. මේ වගේ අපරාධ මේ වගේ තිරසම් මානසිකත්වයක් එන්න ඒ මිනිසා මොනතරම් පෞකාර උප්පත්තියක්ද ලබා තිබෙන්නේ. අපි මේක විග්‍රහ කරගමු, මේක කතා කරමු. මේ වගේ දේවල් සිදු නොවන්නට, මේ වගේ විකෘති මානසිකත්වයන් මිනිසුන් තුළ ඇති නොවන්නට මේ වගේ දේවල් අපි ගැඹුරින් සංවාදයට බඳුන් කරන්නට ඕනේ. සැකකාර පියාගේ දූෂණ පළ රක්ව ඇති බව තම දියණියන් විවාහ වූවද ඔවුන් තමා සමග අඹුසැමියන් ලෙස සිටිය යුතු බවට සැකකරු තර්ජනය කර ඇති අතර දියණියන් දවසක විවාහ වුණොත් ඒ සැමියන්ට හොරෙන් තාත්තා සමග නිදියන්න ඕනේ. ඒ තර්ජනය කරලීම එහෙමයි. සැකකරු තර්ජනය කර ඇති අතර වැඩිමල් දියණියට පැමිණි විවාහ යෝජනාවක්ද ඔහු විසින් බිඳ දමා ඇති බවට තරුණියන් පොලිසියට පෙන්වා දී තිබේ. මේ වගේ තාත්තලාට මොනවද කරන්න ඕනේ? මෙම අපරාධ පිළිබඳව බිරිඳට හෝ පවුලේ අයට හෙළි කළහොත් වෙඩි තබා මරා දමට බවට බිය ගන්නවා. සැකකරු මෙම අපරාධය සිදු කරගෙන ගොස් ඇති බව මූලික විමර්ශනදී අනාවරණය වී ඇත. සමාජය තුළ සිල්වත් පුජ්‍යලෙකු සහ සමාජ සේවකයෙකු ලෙස පෙනී සිටීමෙන් සැකකරු නිවස තුළ මෙම අපරාධ සිදු කර ඇති බව පොලිසිය පවසයි. සිල්වත් ගුණගරුක යහපත් පුරවැසියෙක් වශයෙන් පෙනී සිටින සමාජයේ අපයෝජනයට ලක් වූ දියණියන් විසින් තම පියා සිදු කරන ලිංගික අපරාධ වීඩියෝ ගත කර එම දර්ශන පරීක්ෂණ කටයුතු සඳහා පොලිසිය වෙත බාර දී තිබේ. අදාළ තරුණියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති අතර අඹගස්දොව පොලිසියේ සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන
වෛද්‍ය පරීක්ෂණ කරන්න දෙයක් නැහැ අවුරුදු ගාණක් භාවිතා කරලා තියෙනවා නම් ඒක ඉතින් නීතියෙන් වෙන දෙයක් කෙසේ හෝ දැන් අපිට මේ ප්‍රවෘත්ති කතා කරන්න ඕන දේවල් මම දැන් යුරෝපයේ රටකනේ මම ජීවත් වෙන්නේ වසර ගණනාවක් පුරාවට මෙහි රෑ එකට දෙකටත් පාරේ අපේ ලංකාවේ ඕනම ගැහණු කෙනෙකුට යන්න දෙන්න පුළුවන්. තවම අර දූෂණය කිරීම ඒ වගේ දේවල් වාර්තා වෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් එහෙම දෙයක් වුණොත් ඇරෙන්න නිදහස තිබෙනවා. නිදහස තියෙනවා විශේෂයෙන් මේ රට දැන් බියකරු තත්යකට යම් බියකරු තත්යකට පත් වෙලා තිබෙනවා. මොකද විදේශ රටවලින් සංක්‍රමණය වුණ ඇතැම් පිරිස් අපරාධ කරනවා. නමුත් ඉතාලි මිනිස්සුන්ගෙන් එහෙම දේවල් වෙන්නේ නැහැ. මොකද දැන් අපේ යුවතියන් මෙන්ම කාන්තාවන් මෙහි නිවෙස් වල නතර වෙලා වැඩ කරනවා. ඒ වගේම පාර්ට් ටයිම් කරනවා. කිසිම දවසක ඉතාලි පුරුෂ පාර්ශවයේ විසින් තරුණයන් හෝ වයසක එහෙම කිසිම ලිංගික අතවරයක් වුණා කියලා ආරංචි වෙලා නැහැ. ප්‍රවෘත්තියක් පළ වෙලා නැහැ, දකින්න ලැබිලා නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තිබෙනවා. මොකද්ද හේතුව? මේ රටේ සංස්කෘතිය තුල ලිංගිකත්වය කියන්නේ මේ වැටකඩු දාලා බැඳලා තියෙන විලංගුවකට යටත් කරපු දෙයක් නෙමෙයි. මේ දරුවෝ ලිංගිකත්වයේ සිරුර තුල ඇතිවි වැඩුණු කල ඒවා භුක්ති විඳිනවා. ඒවට හිමිකම් කියන නිසා ලිංගික අසහනය කියන එක මේ දරුවන්ට නැහැ. ඒ නිසා මේ අයට උසස් බුද්ධියක් තිබෙනවා. අන්න ඒක තමයි ප්‍රධානම හේතුව. දැන් ලිංගික නිදහස භුක්ති විඳිමින් තමයි මේ දරුවෝ පාසල් යන්නේ. ඒක එහෙම තත්වයක්. අපේ රටේ එහෙම තත්වයක් නැහැ. අපේ රටේ තියෙන ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමයක්. කෙසේ හෝ දැන් මේ වගේ සිදුවීමක් ගත්තාම ලිංගික නිදහස නෙමෙයි මෙතන කතා කරන්න තියෙන්නේ. මේ වගේ සිද්ධි කතා කරන මේ විකෘති මානසිකත්වයක්. මේ විකෘතිතාවය, මේ තිරිසන් මානසිකත්වයක මේ මිනිසාගේ උප්පත්තිය. එහෙම උප්පත්තියක් ලබන්න මේ මිනිසා මොනතරම් මේ මිනිසාගේ දෙමව්පියෝ මොනතරම් තිරිසන් තැනක ඉන්න ඕනේද, මොනතරම් පෞකාර ක්‍රියා අපරාධ කරලා තිබෙනවද මේ ආත්ම ගණනාවක් පුරාවට. ඒ පෙර භවයන් වල මොනතරම් පෞකාර චරිතයක් වෙන්න ඕනේද, මෙහෙම පාපිෂ්ඨයෙක් වෙලා මෙහෙම අපරාධකාරයෙක් වෙලා උපදින්න. ඒ කියන්නේ මොකද තමන්ගේම ලේන් උපන් දියණියන් දෙදෙනාව කෙලසන්න. ඒක දවසක් දෙකක් නෙමෙයි. වසර 15 දී වැඩි වී පැමිණෙන දෙවෙනි දියණිය සති කීපයක් යනකොට ඇයව දූෂණය කරනු ලබනවා. එතෙන් සිට ඇයව ඔහු පාවිච්චි කරන්නේ තමන්ගේ බිරිඳක් වශයෙන්. ලොකු දුවටත් ඒ දෙයමනේ වෙලා තියෙන්නේ. එතකොට ලොකු දුවගේ වයස 29ක් වෙනකොට ලොකු දුව අවුරුදු 14ක් විතර, පොඩි දුව අවුරුදු 10ක් විතර මාරුවෙන් මාරුවට සුවකීය විකෘති ලිංගික ආසාව සන්තරපණය කරගන්න භාවිතා කරනවා. එතකොට බිය ගන්නනවා වෙඩි තබා මරණ බවට. මේ දරුවෝ බය වෙන්න ඇති. ඒ නිසා කියන්නේ අම්මා ඉන්නකොට මේ නිවසේ මේවා කොහොම සිදු වුණාද? දැන් පමුණුගම සිදුවීමේදී ඒ යුවතිය කියනවා අම්මා දැනුවත්වයි මේ දේ උනේ. අම්මා කියනවා තාත්තා පව් යන්න ගිහිල්ලා තාත්තත් එක්ක ඉන්න. තාත්තට ඉඩ දෙන්න. එතකොට අර දරුවට එහෙම ලිංගික ආසාවක් හැඟීමක් එහෙම ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. එතකොට කොහොමද දරාගන්නේ? එතකොට මේ දරුවොත් කොහොමද මේක දරාගන්නේ? ඒත් මේ පෞකාර මිනිසාට තමන්ගේ ඒ හැඟීම් ඒ ඇති වූ අවස්ථාවේදී මේ මගේ ලේයින් උපන් දරුවෝ කියා හැඟීමක් ඇති වෙන්නේ නැහැ. සමාවක් දිය හැකි වරදක් නොවේ මේ. ඒ කියන්නේ මොකද්ද? මේක වසර ගණනාවක් පුරාවට කරලා. එතකොට අක්කා සමග ලිංගිකව හැසිරෙන විට නංගි තමයි දැන් මේක වීඩියෝ කරන්නේ හොරේ. ඊට පස්සේ නංගි සමග හැසිරෙන විට අක්කා තමයි මේක වීඩියෝ කරන්නේ සාක්ෂි වශයෙන් තබාගෙන. මොනතරම් පිළිකුල් සහගත සහගාන අපරාධයක්ද මේ කර තිබෙන්නේ. ඉතින් දැන් මේ මිනිසාට නීතියෙන් කුමන දඬුවමක් ලබා දුන්නත් නැතත් ලබා දෙනවනේ දඬුවම්. මේ මිනිස්යාට ආත්ම ගණනාවකට දෙවියන්ගෙන් සමාවක් ලැබෙයිද? මේ සබහා දහමෙන් බේරිලා ඉන්න හැකි වෙයිද? අර කොන්දේසියේ තියෙන තිරිසංකම කොහොමද? උඹලා කසාදයක් බැඳලා ගියත්
මට අවශ්‍ය වෙලාවට උඹලා එන්න ඕනේ. තාත්තා කෙනෙකුට එහෙම කියන්න පුළුවන්ද? හැබැයි එහෙම අවාසනාවන්ත පියවරුන් ඉන්නවා. ඒක අවාසනාව කාලකන්නිකම පදනම්ව ඒ පෞකාර උප්පත්ති ලැබුවාම එහෙමයි. අන්න ඒකයි අපි ධර්මයේ හරය හඳුනාගෙන පුළුවන් තරම් දරුවන් උදෙසා කුසල් රැස් කරන්නට ඕනේ. දරුවන් උදෙසා කුසල් රැස් කරන්නට ඕනේ. බොහෝ දෙමාපියන් වෙහෙසෙන්නේ කුසල් රැස් කිරීමට නොව සල්ලි රැස් කරන්න. දරුවන් උසස් තැනකට ගේන්න, හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒ හැම දෙයක්ම හොඳයි කියනම අපි සම්මතෙමු, මතෙමු. නමුත් කුසල් රැස් කිරීම කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ කියන්නේ මිනිස්සෙක් වශයෙන් අපි ජීවත් වෙන්න ඕනේ. අනේකාගේ දුක වේදනාව අපි හඳුනා ගන්න ඕනේ. ගහකොළට මෙන්ම සතා සීපාවට මෙන්ම සෑම කෙනෙකුටම අපි කළ යුතුව තිබෙන්නේ ආදරය. අපි එවන් දේවල් කරන විට අප විසින් කෙරෙන ඒ පෞකාර ක්‍රියා වැළකෙනවා. අපේ හොඳ මානසිකත්වයක් අපිට හිමි වෙනවා. ඒ කුසලයේ බලවත් වීම තමයි, කුසලය බලවත් වීම හෝ බලවත් නොවීම, දුබල වීම තමයි මෙවන් පෞකාර උප්පත්ති වලට හේතු වෙන්නේ. දැන් පසුගිය සතියේ මට යාළුවෙක් ලංකාවේ කියනවා, මචං අම්මා විස්පිරිතාලෙට ගෙනාව මොකද්ද? පුතා ඩ්‍රග්ස් අරගෙන අම්මව දූෂණය කරලා. පුතා ඩ්‍රග්ස් අරගෙන. තව දෙයක් වාර්තා වුණා. අම්මව විස්පිරිතාලෙට ගේනවා මොකද්ද හේතුව? පුතා හොඳටම අම්මට ගහලා මාරාන්තික තුවාලෙන්ට. මොකද්ද හේතුව? ෆෝන් එක පැත්තකින් තියලා නාපන් කිව්වා කියලා. අන්න එහෙම දරුවන්ගේ විකෘති මානසිකත්වය දැන් මේ ෆෝන් එක නිසා. දැන් මේ තාත්තට උනත් මේ අන්තර්ජාලයේ ව්‍යාප්ත වීමත් එක්ක මේකේ තියෙනවා නිල් චිත්‍රපටි ඕන තරම් ඕන වෙලාවට බලන්න. වාර්තා දෙක තුනක් තිබ්බ නේද? ලෝක වාර්තා දෙක තුනක් ලංකාව තිබ්බනේ. ඉතින් ඒවැන් මේ මනස විකෘති වෙලා ඊට පස්සේ Tamanට Tamanගේ දරුවවත් පේන්නේ නැති අවාසනාවන්ත මානසිකත්වයක් ඇති වෙනවා. එනිසා අපි මේවැන් හඳුනා ගන්න ඕනේ. අපට හෙට දවස හා අනාගතයේ කුමක්ද කියන්නට බෑ. මේ වගේ ප්‍රවෘත්තියක් ඇසුනහම අපි ඒ වැරැද්ද ගැන අවධානය යොමු කරනවා වගේම අපේ දරුවෙකුට මේ වගේ දෙයක් නොවෙන්න, මේ වගේ කාලකන්ණි උප්පත්තියක් නොලබන්න අප විසින් රැස් කරන්න ඕන කුසල්. පෞකාර මානසිකත්වයක අපි ඉපදුනා නම් අපට පිනක් පිළිබඳව හැඟීමක් එන්නේ නැහැ. ඒ හැඟීම ඇති කරගන්න නම් අපිට ඒ පින්කාර උප්පත්තිය ලැබෙන්න ඕනේ. ඒ පින්කාර උප්පත්තිය නිකන් ලැබෙන්නේ නැහැ. අපේ ආදිමුතුන් මිත්තන්, අපේ දෙමව්පියෝ රැස් කරලා තියෙන්න ඕනේ කුසල්. ඒ කුසල් රැස් නොකිරීම තුල තමයි අපිට ඒ අසංවේදී මානසිකත්වයක් ඇති වෙන්නේ. අන්න එහෙම උපදින දරුවෝ යම් විටක යම් දිනක විවිධ අපරාධ කරන්න යොමු වෙනවා. ඒ අපරාධයක් කරන්න මූලික වෙන්නේ පෙර අකුසලයේ ප්‍රධානම. ඒ කියන්නේ තවත් ගෙවන්න තියෙන්නේ ගැලවීමක් නෑ. අන්න ඒ දේවල් හඳුනා ගන්න ඕනේ. ඒ නිසා අපි මේ දේට කලකිරෙන අප්‍රසන්නතාවයක් ඇති වෙනවා. හැබැයි අපි හිතට ගන්න ඕන දේවල් තියෙනවා. මේ වගේ දේවල් වලින් මට ඒකයි ඔබට කතා කරන්න තිබෙන්නේ. අපි හිතට ගන්න ඕනේ මේවා පෙර අකුසලයේ පදනම්වමයි වෙන්නේ. ඒ පෙර අකුසලයේ කියන එක සරල සාමාන්‍ය විදිහට නෙමෙයි. මහා අකුසල් තියෙන්න ඕනේ. මෙහෙම මානසිකත්වයක් එන්න. සුවකීය දියණියන්ගේ ලිංගික පහස ලැබ ඔහුට ඒ ලිංගික සංතර්පණ සුවේ ලබන්න ඒ විකෘති මානසිකත්වයේ ඔහුට නොදෙනෙන්නේ ඔහුගේ පෞකාරකම පදනම. ඒ පෞකාර උප්පත්තිය පදනම. ඒ පවෙන් මිදෙන්න නම් අවශ්‍ය කරන්නේ පින.
පින කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න එක. ඉතින් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපේ දරුවෝ වෙනුවෙන්. අපේ දරුවෝ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් පින් කුසල් ඒ වැඩ කරමු. සතෙකුට වතුර ටිකක් දෙන්න ලොකු අමාරු දෙයක් නෙමෙයි. සතෙකුට හිංසාවක් නොකර ඉන්න අඩුම තරමින්. සතෙකුට පහරක් නොගහ ඉන්න. කාරුණික හිතක් ඇති කරගන්න පුළුවන් නම් ඒ කුසලය දරුවන්ටයි. ඒක බැර වෙන්නේ දරුවන්ටයි. අපි ඔහේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වීමේ ආධිනව තමයි මෙන්න මේ වගේ දරුවෝ උපදින්න හේතු වෙන්නේ. ඒ දරුවා ඔබට උපදීද මට උපදීද කාට උපදීද කියලා අපිට කියන්න බෑ. හැබැයි අපි මොහොතකට හිතන්න ඕනේ. අපේ දරුවෙකුට මේ වගේ විපතක් වුණොත් දියණියන්ගේ පැත්තෙන්, ඒ වගේම අපේ දරුවෙක් මේ වගේ පව්කාරයෙක් වුණොත් කවුද ඒකට වග කිව යුතුද? සමාජයට දොස් කියනවා මිනිස්සු. නමුත් සමාජයට ඉස්සෙල්ලා අප විසින් කළ යුතු දේවල් අපි හරියට ඉෂ්ට සිද්ධ කර තිබෙනවාද කියන එක අපි විමසලා බලන්නට ඕනේ. ඒ නිසා දරුවෙක් හදනවා කියන එක විශාල වගකීමක්. ඒ දරුවම හරි විදියට හදාගන්න. දැන් ওই අපරාධකාර තාත්තව ඒ අම්මලත් ආදරෙන් හදන්න වඩන්න ඇති. මොකද ඒ අම්මලා හීනකින්වත් නොසිතන්න ඇති. අපේ දරුවා දවසක කසාදයක් බැඳලා ඌට උපදින දුවලව ඌ කෙලසයි කියලා. සිතු දේ නොම වෙයි, නොසිතු දේම වෙයි. ඒ නිසා මේ වගේ සිද්ධි දිහා බලලා මෙතනින් නතර වෙන්න එපා. පුළුවන් තරම් යහපත් ක්‍රියාකාරකම් වල යෙදෙන්න, නිරත වෙන්න. අඩුම තරමින් මුහුණු පොතේ ඔබ සැරිසරනවා නම් සතෙක් වේවා මිනිසෙක් වේවා දුකටපත් වෙලා ආධාරයක් උපකාරයක් ඉල්ලලා අසරණ භාවයේ තුල යම් සහනයක් පතනවා නම් ඒ පෝස්ට් එකක් ෂෙයා කරන්න තප්පරයකටත් අඩු කාල සීමාවක් කියන්නේ මෙහෙම ටච් කරන්න තියෙන. එතනටව සංවේදී මානසිකත්වයක් ඇද. එතන තියෙන්නේ කුසලය. ඒක නොදැක්ක තාලෙන් යන්න එපා. දැකලා කිසිම දෙයක් නොදැනුණ විදිහට වියලී මානසිකත්වයක ජීවත් වෙන්න එපා. ජීවත් වෙන නරකයි. ඉතින් මට කියන්න තියෙන්නේ මම හිතන දේ මේවා නිකන් මෙහෙම වෙන්නේ නැහැ. ලිංගික නිදහස නැතිකමම නෙමෙයි. මේකට ලිංගික නිදහස ලැබෙනවනේ. මේක කසාදයක් බැඳලා ගෑනිත් එක්ක පුළුවන් තරම් ඒ රාජකාරි වල නිරත වෙනවනේ. එතනින් සෑහීමකටපත් වෙන්න බැරුව තමන්ගේ දියණියන්ව ගන්න අර මනෝ විකෘතිය බ්ලූ ෆිල්ම් වල දකින නිල් චිත්‍රවල දකින කෙල්ලන්ව දකිනකොට ගෑනුන්ව දකිනකොට විවිධ ගෑනුන්ව සමාජීය දකිනකොට හිතේ ලොල් බව තිබුණාට තමන්ට ආකර්ෂණය කරගන්න බෑ. තමන්ට එහෙම යොමු කරගන්න බෑ. එතකොට ගෙදර ඉන්න දරුවව ගොදුර කරගන්න තරමට මානස විකෘති වෙනවා. ඒ මානස විකෘති වෙන්න එක සාධකයක් ඔය නිල් චිත්‍රපට රැල්ල. අන්තර්ජාලයේ ව්‍යාප්ත වීම. ඒ වගේ දේවල් තිබෙනවා. ඉතින් ඒ වගේ පෞකාර උප්පත්තියක් ලබන්න දෙමව්පියෝ කරපු අකුසල් තමයි බලපාලා තියෙන්නේ. ඕක තමයි අවසාන විනිශ්චයට යන්න වෙන්නේ. මොකද දෙමව්පියෝ කරන කුසලයේ අකුසලයේ මත තමයි ඒක දරුවට පළ දෙන්නේ. ඒ දරුවා නොදැනෙන මේ ලෝකෙට එන්නේ. අන්න ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ එකම දේ. අපි පුළුවන් තරම් ධර්මයේ හරය හඳුනාගෙන කුසලයේ කියන එක පුළුවන් තරම් එක්රැස් කරන්න ඕනේ. ඒ කුසල් කියන්නේ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට වාසනාවන්ත වෙන්න බලපාන ප්‍රබල සාධකයක්. ඉතින් හිතලා බලන්න. නැවත හමු වෙමු.